Discover where every voice finds its home. VoiceTube. උතුරු කොරියාව යළිත් පෙරලියකට සූදානම් වෙනවා. කිම් ජොන් උන් තවත් උපක්‍රමික මිසයිල් පර්යේෂණයක් සිදු කර තිබෙනවා. ඒ අනුව වාර්තා වන ආකාරයට ස්ට්‍රැටජික් ක්‍රූස් මිසයිල් මුහුදේ සිට ස්ථානගත කරමින් ප්‍රහාරක යුද නෞකා භාවිත කරමින් සිදු කරනු ලබන මෙහෙයුමකටයි මේ සම්බන්ධ වීම සිදු කරන්නේ. ඒ අනුව යුද නෞකාවක සිට නෞකමය උපක්‍රමික මිසයිල් භාවිත කිරීම. ඒ වගේම ස්වයංක්‍රීය මැෂින් ගන්ස්, ඔටෝමැටික් මැෂින් ගන්ස්, ඒ වගේම ඉලෙක්ට්‍රොනික් වෝෆෙයාර් සිස්ටම්ස් සහ ටාගට් ඩිටෙක්ෂන් කේපබිලිටීස් කියන මෙන්න මේ කියන කාරණා පාදක කරගනිමිනුයි මෙම තමන්ගේ නවීනතම යුද තාක්ෂණය යලි පිරික්සා බැලීමට උතුරු කොරියාව කටයුතු කරමින් සිටින්නේ. ඒ අනුව කොරියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට විවිධ ආකාරයේ යුදමය පද්ධතීන් භාවිත කරමින් ඔවුන් උපක්‍රමික මිසයිල මුදාහැරීම පිළිබඳ මෙහිදී පර්යේෂණ සිදු කර තිබෙනවා. විශේෂයෙන්ම නෞකා විනාශ කිරීම, ඒ වගේම ඇන්ටි සබ්මැරින් වලට පහර දීම, ඇන්ටි එයාක්‍රාෆ්ට්, ඒ වගේම ගුවන් යානා නාශක, මෙන්න මේ කියන සිස්ටම් තමයි මුහුදේ සිට නැත්නම් ඩෙස්ට්‍රොයර් භාවිත කරලා මුහුදේ සිට ප්‍රහාරක නෞකා භාවිත කරමින් පහර දීම සම්බන්ධයෙන් තමයි මෙහිදී විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන්නේ. ඒ අනුව උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කරනවා our political will and determination to have an absolute power. අපගේ දේශපාලනික සහ මේ යුදමේ ශක්තිය ඒකාබද්ධ වුණු තැන අපි ලෝකයේ සුපිරි බලයක් නිර්මාණය කර ගනිමින් සිටින බව උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම මාස දෙකක් ඇතුළත උතුරු කොරියානු නාවික හමුදාවට මෙම පද්ධතිය ස්ථාපනය කිරීමට කටයුතු කරන බවද මේ වෙද්දී උතුරු කොරියාව නිවේදනය කර තිබෙනවා. ඉතින් උතුරු කොරියාව මේ ආකාරයෙන් යුදමය වශයෙන් ශක්තිමත් වීම තුළ ජපානය සහ දකුණු කොරියාව කියන රාජ්‍යයන් දෙකම යම් ආකාරයක අනාරක්ෂිත තත්ත්වයන්ට පත් වෙනවා. කෙසේ හෝ දවසකදී උතුරු කොරියාව කුමන හෝ ආකාරයකින් කලාපයට සහ මුළු ලෝකයටම තර්ජනයක් විය හැකි ආකාරයෙන් ආයුධ නිෂ්පාදනය කිරීම දිගින් දිගටම සිදු කරන්නේ ලෝක ප්‍රමිතීන්ට පටහැනිව ගමන් කරමින්.